අයිබෝවන් දුවල පුතාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ගොඩ කාලයකට පස්සේ පුතේ පුංචි වීඩියෝ එකක්. අද අපි හදමු ලේසි ඉතාලි කෑමක් මේක. මේකට අපි කියනවා පෙපරොනාතා කියලා. ඉතින් අපිට මේක හදන්න පෙපරෝනි අවශ්‍යයි. පුතාලට කැමති විදිහට කපා ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ලුණු ගෙඩියක් කපා ගන්න. ඊට පස්සේ ඔලිව් තෙල් ඕන. මම දැන් මේක පුතාලට පියවරින් පියවර කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. මේක අපිට කොන්තොන් එකක් විදිහට කන්නත් පුළුවන්. පාන් උඩට තියාගෙන වගේ කන්න පුළුවන්. Allora è molto buono, molto sano, ok? Allora oggi facciamo la peperonata, serve peperone tagliato, una cipolla e un po' di olio, ok? Ora andiamo a prepararlo, ok? Che venite anche voi, prepariamo insieme una peperonata buona. Allora, primo trucco, ragazzi, vedete, noi andiamo la cipolla rosolare con olio, va bene? දැන් දුර පුතාලා බලන්න අපි පෙපරොනාත එක හදන්නේ එකටම ඔලිව් තෙල් දාලා පදෙන්නට. ඒකට අපි මේ ලුණු කපපු ටික දාලා අපි මේක විනාඩි 10ක් විතර මේක හොඳට අපි ලුණුට ඉස්සෙල්ලාම විනාඩි 5ක් හරි 10ක් හරි පුතාලා බලන්නකෝ. දැන් මම මේක හොඳටම කෝට්ටු කරනවා. මොකද මම අද උයන ගමන් කරන්නේ මේක. ඉතින් ඒ හින්දා මේගොල්ලන් ආස නැහැ හොඳටම ලුණු කෝට්ටු එයාලට ඕනේ. ඒ හින්දා මම මේක හොඳටම මලවනවා. ඉතින් පුතාලත් මේ වගේ ඉස්සෙල්ලාම පෙපරොනාත එක හදන්න ලුණු ටික ඔලිව් තෙල් වලට දාලා හොඳට මේක මෙන්න මැලවෙන්න අරින්න. Ragazzi, primo mettete la olio, cipolla, fate rosolare bene almeno 5-7 minuti. දැන් බලන්න පුතාලා දැන් මම මේ විනාඩි 7ක් විතර ගියා මේ ලුණු එක දැන් හොඳට මැලවිලා තියෙන්නේ. ඒ හින්දා මම දැන් පෙපරොනි ටික එකතු කරන්න යන්නේ. Va bene ragazzi, allora già cotto peperone, ha fatto rosolare, scusa, l'ha fatto rosolare cipolla, adesso aggiungiamo peperone, va bene? Ok, දැන් පුතාලා පෙපරොනි ටික සේරම මෙහෙම දාන්න. දාලා දැන් අපි පෙපරොනාත එක හදන්න යන්නේ. ඉතින් මේ විදිහට hondete කලවම් කරන්න ඕන. Ok ragazzi, quando buttate dentro peperone bisogna mescolare bene, ok? Mescolate bene e poi per me fare peperonata vuole almeno 20 minuti perché io faccio cuocere bene, ok? E poi sapete già, no ragazzi, පුතාලා දැන් බලන්න පෙපරොනි සුද්ධ කරද්දි මේ දැක්කම කිසිම පෙපරොනි එකක ඇටයක් තියෙන්න බෑ. අර සුදු දැන් පෙපරොනි ගෙඩිය අරලා බලන්න පුතාලා ඒකේ තියෙනවා සුදු පාට ඉලක් වගේ. ඒ ඔක්කොම අයින් කරලා හොඳට පෙපරොනි ටික සුද්ධ කරගන්න ඕන. හොඳේ. ඊට පස්සේ තමා හොදලා සුද්ධ කරලා කැමති විදිහට කපලා peperonata එක අපි හදන්නේ. Ok? Anche voi ragazzi che quando fate peperonata è importante pulire bene, ok? E poi tagliate come volete voi. Io ho tagliato i cubetti. Allora adesso vediamo come viene. Niente, adesso lasciamo andare lentamente, fiamma bassa, fiamma media, 10 minuti, 4 d'ora, più o meno tutto, cottura di 20 minuti. Dopodiché aggiungiamo sale, va bene? Ok, ci vediamo dopo ragazzi, quando è pronta la peperonata vediamo come viene, ok? Anche voi provatevi, Allora ragazzi, guardate adesso abbiamo tagliato i peperoni, no? Era più di 1 chilo. Quando è finito la peperonata vengono così. Io voglio fare mangiare con un petto di pane, guarda, anche voi potete prendere pane normale come volete voi. Adesso io li sto riscaldando, facciamo tipo un toast, ok? හරි දුවල පුතාලා බලන්න දැන් මේ පෙපරොනාත එක දැන් පුතේ හැදීගෙන ඉවර වෙන්න යන්නේ. තව කොහොමද විනාඩි 5න් වලින් මම මේ ඩිපෝෆ් කරනවා. ඉතින් ඔයාලට දුණු දාන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් අපි පෙපරොනාත එකට පෙපරොනි කිලෝ එකකට වඩා ගත්තා. අවසානයේ මෙච්චරයි අපිට ඒ කියන්නේ භාගයක් වගේ අඩු වෙනවා හැදිලා එද්දි. එතකොට පුතාලට පුළුවන් මේ වගේ රස්සක පාන් පෙත්තක් හරි සාමාන්‍ය මේක සෙකරන එකක් එක්කම කන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට මේක කොහොමද කන්නේ කියලා කියලා දෙන්නම්. Allora ragazzi, adesso è finito, già è spento anche poco, quindi è venuta così la peperonata.
Voi potete mangiare anche come contorno con carne o come volete voi. E poi io oggi volevo mangiare come tipo un toast, quindi anche potete fare come volete, ok? Dua putala ඔක්කොම බලන්න. දැන් මේ පාන් පෙත්තකට තියලා මේ විදිහට අපිට කන්න පුළුවන් ටෝස් එකක් වගේ. නැත්නම් පුතාලට කැමති විදිහට අපි දැන් පෙපරනාත් එක හදලා ඉවරයි. මේක කොන්තෝන් එකක් හැටියට කැමට ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි පුතාලත් හදන්න. මේක බොහොම ලේසි දෙයක්. අම්මලා තාත්තලාට කියලා කපව ගන්න. ලොකු අය තනියම කපන්න, පොඩි අය තනියම කපන්න එපා. ඉතින් ඒ හින්දා ඉතින් අම්මලාට කියන්න ගෙනත් දෙන්න කියලා බඩු පෙපරෝනේ ලුණු විතරයි අවශ්‍ය වෙන්නේ. ඔලිව් තෙල් ටිකකුයි. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. හරි එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ග්‍රාසියේ. ස්තුතියි.